අද උදෑසන ලෝක පාපන්දු ශූරතාවේ ක්වාටර් ෆයිනල්ස් ආරම්භ වුණා. තරගයක් නිමාවටපත් වුණා. තරගය පැවැත්වුණේ ප්‍රංශය සහ මොරොක්කෝ අතර. අපි බලමු මේ තරගේ මොකද වුණේ කියලා ඉස්සෙල්ලා. ඔව් අද පාන්දර පැවතුන ෆ්‍රාන්ස් vs මොරොක්කෝ ගේම් එක 2-0ක් විදියට ෆ්‍රාන්ස් තමයි ජයග්‍රහණය කරේ. එම්බාපේ සහ ඩෙම්බෙලේ තමයි මේ ගෝල්ස් දෙක රැස් කරේ. මේ තරගේ වුණ විශේෂ සිද්ධියක් තමයි මේ එම්බාපේ පෙනල්ටියක් මිස් කරා. නමුත් අපි දැක්ක ඔහු පසු ඇවිල්ලා ගෝල් එකක් වාර්තා කරා. තම හිතන්නේ ඔහුට යම්කිසි ඉන්ජරි ත්‍රෙට් එකකුත් ඇවිල්ලා තියෙනවා. එම්බාපේගේ පෙනල්ටි ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අපි දන්නවා එම්බාපේ කියන්නේ පෙනල්ටිස් මිස් කරන්නෙම නැති වගේ ක්‍රීඩකයෙක්. ඔහුගේ පාර වර්ල්ඩ් කප් ෆයිනල් එකේත් පෙනල්ටිස් දෙකක්ම අරගෙන මම හිතන්නේ ඊට පස්සේ අර පෙනල්ටි ෂූට් අවුට් එකේ පෙනල්ටි එකත් හරියට ගත්තා. හැබැයි ඊ තරගයේදී ඔහුට පෙනල්ටි එක මිස් වෙනවා. ඊට පස්සේ ඇත්තටම මේ ෆ්‍රාන්ස් කණ්ඩායමට යම්කිසි පීඩනයක් තිබ්බා කියන්නේ. පැහැදිලිවම ඔවුන් තමයි තරගයේ ඉදිරියෙන් හිටියේ. හැබැයි පළවෙනි අර්ධයේදී ඔවුන්ට ගෝලයක් වාර්තා කරන්න බැරි වුණා. හැබැයි අපි මොරොක්කෝයිනුත් එහෙම ලොකු අර ඔෆෙන්සිව් ත්‍රෙට් එකක් දැක්කේ නැහැ. ඒකත් එක්කම මම හිතන්නේ 60 වෙනි මිනිත්තුවේදී එම්බාපේ සහ ඊට පස්සේ 66 වෙනි මිනිත්තුවේදී ඩෙම්බෙලේ ගෝල වාර්තා කළා. 2-0ක් ලෙස අන්තිමට ෆ්‍රාන්සිය පහසු ලෙස ජයගත්තා. ඔව් මේ 2-0 ගුවම අපි ඊයේත් කතා වුණා 22 වසරේ තිබ්බ සෙමි ෆයිනල් එක ගැන. ඒකෙත් 2-0ම තමයි රිසල්ට් එක තිබ්බේ. මේ අවුරුද්දේ 2-0ම තමයි. ඔව් මේ ගෝලයත් එක්ක දැන් එම්බාපේ ගෝල්ඩන් බූට් රේස් එකේ ආය මෙසි එකට අයි වෙලා ඉන්නවා. ඒ වගේම අර ඕල් ටයිම් වර්ල්ඩ් කප් ගෝල් ලිස්ට් එකෙත් ඔහු දැන් ගෝලයක් විතරයි පසුපසින් ඉන්නේ. ගෝල් 20ක් ඔහු දැන් තරඟ 20කදී ලබාගෙන තියෙනවා. මේ ගෝල්ඩන් බූට් එකට තියෙන රේස් එකත් උණුසුම් වෙනවා. ඒත් එක්ක මේ තව කතා කරන්න ඕනේ ක්‍රීඩකයෙක් තමයි ඔලිසේ. ඔලිසේත් ඇත්තටම ඊයේත් උට ගෝලයක් වාර්තා කරන්න බැරි උට තාම මේ වර්ල්ඩ් කප් එකේ ගෝල් එකක් නැහැ. හැබැයි අපි දැක්කේ ගොඩක්ම ක්‍රියේටිව් ප්ලේස් ඔහු ඊයේත් කරා. ඔව් මම හිතන්නේ ඔහුගේ මේ වර්ල්ඩ් කප් එකේ රෝල් එක ඇත්තටම ගෝල් ස්කෝර් කිරීම නෙමෙයි. මම හිතන්නේ ගෝල් ස්කෝර් කරන්න අපි දන්නා එම්බාපේ ඉන්නවා. ඊට අමතරව ඩෙම්බෙලේ පාස් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ ඔලිසේගෙන් කණ්ඩායම බලාපොරොත්තු වෙන්නේ ක්‍රියේටිව් ප්ලේස්. මම හිතන්නේ ඔහුගේ රෝල් එක ඉතාමත් හොඳ සාධාරණයක් කරනවා. මේකත් එක්ක දැන් මොරොක්කෝ ඉවත් වීමත් එක්ක දැන් මේ යුරෝපීය කණ්ඩායම් 6ක් සහ ආජන්ටිනාව දකුණු ඇමරිකාවෙන් පමණයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. අලුත් කන්ටිනන්ට් එකකින් විනාගෙනක් එන්න අවස්ථාවක් නැහැ. ඔව් මොරොක්කෝයේ සපෝටර්ස් දිය කනගාටුදායක දවසක් මොකද උන් කලින් ඉවත් වුණේ සෙමි ෆයිනල්ස් වලදී. මේ පාර උන්ට ක්වාටර් ෆයිනල්ස් වලින් ඉවත් වෙන්න සිද්ධ වුණා. අදත් තරගයක් තව පැවැත්වෙනවා. අපි ඒ තරගය කොයි වෙලාවටද කොහෙද පැවැත්වෙන්නේ කාත් එක්කද කියලා බලමු. ඔව් අද රෑ 12:00 තමයි ගේම් එක පැවැත්වෙන්නේ. මේක තමයි ක්වාටර් ෆයිනල්ස් වල සෙකන්ඩ් ගේම් එක. ස්පේන් vs බෙල්ජියම් ගේම් එකක්. මේක ප්ලේ කරන්නේ ඇමරිකාව වල ලොස් ඇන්ජලිස්. ඔය තාම තියුණු තරගයක් බවට පත් වෙනවද බෙල්ජියම් කණ්ඩායම අපි දැක්කා පසුගිය තරගයේදී තාම හොඳින් ඉදිරියට ආවා. ඒ නිසා ස්පාඤ්ඤය මේකේදී ෆේවරිට්ස්ලා වශයෙන් මේ තරගාවලියට ආවේ. සවුන්ට ලොකු පීඩනයක් තියෙනවා මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. නමුත් මට හිතෙනවා බෙල්ජියම් කණ්ඩායම එදා ක්‍රීඩා කරපු ආකාරය අනුව උන් අද යම් ආකාරයක විශාල තර්ජනයක් ස්පාඤ්ඤයට කරයි කියලා. ඔව් ස්පාඤ්ඤය ගැන මතක් කරනවා නම් මේ වෙනකොටත් ස්පාඤ්ඤය ක්ලීන් ෂීට්ස් මේන්ටේන් කරගෙන යන කණ්ඩායමක්. අපි මේ කණ්ඩායම් දෙකේම ගෝල් කීපර්ස්ලා ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕන. ස්පාඤ්ඤයේ උනයි සිමෝන් ඉතාමත් හොඳින් ගෝල් කීප් කරන අපි දැක්කා. ඒ වගේම බෙල්ජියමෙත් ඉතාම හොඳ ගෝල් කීපර් කෙනෙක් ඉන්නවා කෝටුවා තමයි 2018 ගෝල්ඩන් ග්ලව් එක ජයග්‍රහණය කරේ. ඒ ගෝල් කීපර්ස්ලා ගැන කතා කරද්දී ස්පාඤ්ඤය ඇත්තටම හොඳ ගෝල් කීපර්ස්ලා 3 දෙනෙක්ම ඉන්නවා ස්කොඩ් එකේ. එතකොට උනයි සිමෝන්ට විශාල පීඩනයක් ඔහුගේ ස්කොඩ් එකේම අනිත් ප්ලේයර්ස්ලාගෙන් හම්බ වෙන අවස්ථාවක ඔහු ඉතාමත්ම හොඳින් ගෝල් කීප් කරගෙන දිගටම ක්ලීන් ෂීට්ස් තියාගෙන ඔහුගේ ස්ථානය රැකගෙන තියෙනවා. ස්පාඤ්ඤ කණ්ඩායම අපි දන්නවා බාසිලෝනා යෝහාන් ගාසියා සහ ආසනල් ක්‍රීඩකයෙක් වෙන ඩාවිඩ් රාය තමයි අනිත් ගෝල් කීපර්ස්ලා දෙන්නේ ඉන්නේ. අපි ෆෑන්ස්ලාගෙන් පවා වර්ල්ඩ් කප් එකට ප්‍රථමයේදී දැක්කා සමහර කට්ටිය කියන උනයි සිමෝන් වෙනකොට මේ කට්ටිය ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. නමුත් උනයි සිමෝන් ඔහුට ලබා දීලා තියෙන ස්ථානෙට ඉතාමත් හොඳ සාධාරණයක් මේ වෙනකම් වර්ල්ඩ් කප් එක කරලා තියෙනවා. ඔව් ඒ වගේම අපි අනිවාර්යෙන් ආයෙත් මතක් කරන්න ඕන ලුකාකුව දිගින් දිගටම ඔහු පිටිපස්සෙන් ඇවිල්ලා ස්කෝර් කරන අපි දැක්කා. ඔව් ඇත්තටම ඒකත් එක්ක අපිට මේ කතා කරන්න පුළුවන් මොන්ගේ මේ ගෝල්ඩන් ජෙනරේෂන් එක ගැන. අපි කලින් කිව්වා දැන් ඔවුන්ගේ අවසාන කාලේ තමයි යන්නේ කියලා. දැන් කෝටුවා ඩිබ්රුයිනා ලුකාකෝ ඔක්කොම මේ ගෝල්ඩන් ජෙනරේෂන් එකේ ක්‍රීඩකයන්. නමුත් ඔවුන්ගේ යම් ප්ලේයර්ස්ලාත් ගොඩක් හොඳ ඉන්නවා. ට්‍රොසාඩ් ඩෝකු අනි යම් ප්ලේයර්ස්ලාත් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ ඔවුන් එක්ස්පීරියන්ස් ප්ලේයර්ස් සහ යම් ප්ලේයර්ස්ලාගේ හොතාමත් හොඳ බැලන්ස් එකක් භාවිතා කරමින් හොඳින් ක්‍රීඩා කරනවා. ඔව් ඇත්තටම බෙල්ජියම අවසාන තරගාවලි කීපෙම මම හිතන්නේ මේ ක්වාටර් ෆයිනල්ස් වගේ ලෙවල් එකකට ඇවිල්ලා යුරෝපයේ ස්ථාවර කණ්ඩායමක් වශයෙන් උන් පත් වෙලා තියෙනවා. කියන උන් එහෙම හිස්ටොරිකලි එහෙම හිටපු කණ්ඩායමක් නොවුණත් මේකේ අනිත් පැත්ත දිහා බලද්දී දැන් මේ ස්පාඤ්ඤය එතරම්ම හොඳට මේ අවසාන වර්ල්ඩ් කප්ස් කීපෙදී කරලා නැහැ. හැබැයි මේ පාර ඇත්තටම උන්ට අපිට පේනවා දැන් මේ සෙමි ෆයිනල් එකක් දක්වා යන විශාල අවස්ථාවක් මෙතන තියෙනවා කියලා. ඔව් නමුත් අපි දැක්ක පසුගිය ලෝක උසාවියෙන් පස්සේ තිබ්බ තරඟවලදී ඒ කියන්නේ යුරෝස් වල නේෂන් ලීග් වල ස්පාඤ්ඤ කණ්ඩායම ඉතාමත් හොඳින් කරගෙන එනවා. මොකද මම හිතන්නේ උනේ ඇත්තටම අපි අර කලින් ස්පාඤ්ඤ ඉතාමත් හොඳ ජෙනරේෂන් එකක් දැක්කා. ෂාවි ඉනියස්ටා
එවැනි කැසියස් ඒගේ හොඳ ක්‍රීඩකයෝ ගොඩක් හිටපු නමුත් ඉන් පසුව යම්කිසි පසුබෑමක් තිබ්බත් නැවත දැන් අලුත් ජෙනරේෂන් එක ඉතාමත් හොඳට කරගෙන එනවා පෙද්‍රි යමීන් යමාල් ඒ නිසා මම හිතන්නේ මේක තමයි හේතුව ස්පාඤ්ඤ යලි නැගී සිටීමට. ඔව් අනිවාර්යයෙන්ම මේ ස්පාඤ්ඤයේ ක්‍රීඩා විලාසයත් අපි දකිනවා ටිකක් අර පොසිෂන් බේස් බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ප්ලේයිං ස්ටයිල් එක ටිකක් ළඟයි. ඒකට හේතුව ටීම් දෙකටම එකම ක්‍රීඩකයෝ කීපයක්ම සිටීම. අපි බලමු අනිවාර්යයෙන්ම ලමීන් යමාල්ට පුළුවන් වෙයිද කියලා. දැන් ඔහු එච්චරම ගෝල් ස්කෝරින් පැත්තෙන් ලොකුම දෙයක් කරලා නැහැ මේ වර්ල්ඩ් කප් එකේ තාම. ඒ නිසා ඔහුටත් පොඩි පීඩනයක් තියෙනවා මේ තරඟයේදී. අපි බලමු ඔහුට තාගෙනෙක් වෙන්න පුළුවන්ද කියලා මේ තරඟ. ඔයර් සබාල් තමයි දිගින් දිගටම ස්කෝර් කරන අපි දැක්කේ. කොහොමද මේ ගේම් එක ජයග්‍රහණය කරන කණ්ඩායම තමයි ෆ්‍රාන්ස් එක්ක සෙමි ෆයිනල් එකකට සෙට් වෙන්නේ. සමහර විට තරඟය එක්ස්ට්‍රා ටයිම් එකට යන්නත් ඉඩ තියෙන්න පුළුවන් තරඟයක් වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ අර ස්පාඤ්ඤය අර එච්චරම මේ ඔෆෙන්සිව් ඇටැක්ස් වෙනවා මදි නිසා අර පොඩ්ඩක් ගෝල්ස් එනවා මදි ගතියක් අපි පෝර්චුගල් ස්පේන් ගේම් එකේදී දැක්කා. එහෙම වුණොත් බෙල්ජියමට අනිවාර්යෙන් අවස්ථාවක් තියෙනවා. හැබැයි මට හිතෙනවා අද සමහරට ස්පාඤ්ඤය කලින් තරඟයට වඩා ටිකක් ඔෆෙන්සිව්ලි මුලින්දම ක්‍රීඩා කරයි කියලා මේ තරඟයේදී. මම හිතන්නේ එහෙම ක්‍රීඩා කරලා උන් ෆස්ට් හාෆ් එකේම ගෝල් එකක් වගේ ගත්තොත් උන්ට මේ තරඟය ටිකක් කන්ට්‍රෝල් එකේ තියාගන්න පුළුවන්. නැත්නම් අනිවාර්යයෙන්ම බෙල්ජියම් විසින් විශාල තර්ජනයක් එල්ල කරනවා. කොහොමත් එක්ස්ට්‍රා ටයිම් ගිහිල්ලා පෙනල්ටිස් දක්වා ගියොත් මම හිතන්නේ ස්පාඤ්ඤයට වැඩි අවස්ථාවක් නැති වෙයි. මොකද අපි දිගටම දැකපු දෙයක් තමයි ස්පාඤ්ඤය අවසාන වර්ල්ඩ් කප්ස් වල පෙනල්ටිස් වල තරම්ම හොඳින් ක්‍රීඩා කරේ නැහැ. පෙනල්ටිස් එක්ස්ට්‍රා ටයිම් ගැන කතා කරද්දී මේ ඉන්ටරෙස්ටිං කතාවක් තියෙනවා. 1986 වර්ල්ඩ් කප් එකේදී ක්වාටර් ෆයිනල් එක මේ කණ්ඩායම් දෙක අතර පැවතී තිබෙනවා. ඒකත් 1-1 ලෙස ඩ්‍රෝ වෙලා බෙල්ජියම පෙනල්ටිස් වලින් තමයි 5-4ක් ලෙස ජයගෙන තියෙන්නේ. ඒකත් මම හිතන්නේ විශේෂත්වයක් තියෙනවා. ඔබට මම හිතනවා ඉතාම තියුණු තරඟයක් නැවත දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඔබේ තරඟය නරඹන්න. එහෙනම් අපි හෙට නැවත බලමු මේ තරඟයට මොකද වෙන්නේ කියලා.